පොඩි දෙයක් පෙන්වන්න හිතුණා. ගොඩක් අය දැකලත් දන්නවත් ඇති. දැකලා නැති කට්ටිය තමයි ඉතින් මේ පෙන්වන්නේ. මෙන්න තියෙනවා සාදික්කා. සමහරව අහලා ඇති. සමහරව අහලා තිබ්බට දැකලා නැතුව ඇති. ඉතින් අද මේ සාදික්කා ගෙඩි ටිකක් කඩන්න යන්නේ. මම පෙන්වන්නම් ඔයාලට කඩලා කොහොමද මේක තියෙන්නේ, කොහොමද කඩන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි කඩන්නේ මෙන්න මෙවුවා. මේ කැමරාවට නම් පේන්නේ නැතුව ඇති වැඩි. සාමාන්‍යයෙන් ගෙඩිය සාමාන්‍යයෙන් හැදුනහම සුදු ගතියක් තියෙන්නේ. පැහුනහම අඳුරු පාටක් එනවා. අඳුරු සහ පුල්ලි ගතියක් එනවා. පුල්ලි ගතිය ආවට පස්සේ තමයි අපි කඩන්නේ. ඉතින් ගහේ නැගලා කඩන්න පුළුවන් ඒවා අතින්ම කඩනවා. අනිත් ඒවා මේ වගේ එකක් දාලා හරි කඩනවා. ඉතින් මම කඩලා පෙන්නන්නම් කොහොමද මේ සාදික්කා තියෙන්නේ කියලා. අපි මේක කඩමු. ටසිරි හයියයි. ගෙඩි දෙකක් තියෙන හයියයි. එතන දාමු ඒක. මෙන්න වැටුණා. තියෙනවා බඩු. මෙන්න සාදික්කා. මම මේක කපලා පෙන්නන්නම් ඔයාලට. මේ තියෙන අපි කඩාගත්තු සාදික්කා ගෙඩිය. අපි පිහියෙන් මෙන්න මෙහෙම එක පැත්තක් තද කරලා අනිත් පැත්තෙන් තියලා මොහොම කරනවා. මෙන්න තියෙනවා බඩු. ඊට පස්සේ මෙන්න මේක මෙහෙම කලවලා ඔයාලට පේන ඇති මෙන්න මේ සාදික්කා මල කියලා අපි මේකට කියන්නේ. මේ ඇතුලේ තියෙන්නේ සාදික්කා ඇටේ. මේක තව සති දෙකක් හෝ තුනක් තියලා කඩන එක තමයි ගොඩක්ම සුදුසු. ඉතින් මුළු ගහම කඩන්න කලින් ගෙඩි දෙක තුනක් මෙන්න මේ වගේ ටෙස්ට් කරනවා. ඉතින් මේ තමයි සාදික්කා.